සුබ දවසක් යාළුවෝ හැමෝටම. අද මම ඔයාලව එක්කගෙන යනවා ලස්සන ගමනක්. ඉතින් අද අපි යන්නේ එට්නගිනි කන්දේ හිම බලන්න. ලස්සන තැන් ගොඩාක් පහු කරගෙන තමයි අපි මේ ගමන යන්නේ. ඉතින් ඔයාලත් මගේ වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. ඒ ලස්සන තැන් ඔක්කොම මං අරගෙන ආවා ඔයාලටත් බලන්න. ඉතින් මේ දවස්වල තමයි එට්නගිනි කන්දට වැඩිපුරම හිම වැටිලා තියෙන්නේ. අපි හැමෝම ගොඩක් ආසාවෙන් තමයි ඉන්නේ ඉක්මනට එතෙන්ට යන්න. ඔන්න ඉතින් මේ ඈතින් පේන හිම කන්දට තමයි දැන් අපි යන්නේ. ඉතින් අපි හිම කන්ද පේන දුරට ආවට පස්සේ අපිට ලොකු ට්‍රැෆික් එකකටත් මුහුණ දෙන්න සිද්ධ වුණා. අද ඉරිදා නිසා ගොඩක් සෙනග මෙතෙන්ට එනවා. ඉතින් අපි ට්‍රැෆික් එකේ ඉඳලා දැන් ආයෙමත් අපේ ගමන පිටත් වුණා. ඉතින් බලන්නකෝ ගස් කොළන් වලින් පිරීලා තියෙන මේ පරිසරය කොච්චර ලස්සනද කියලා. ඔන්න දැන් තමයි අපි හිම තියෙන ප්‍රදේශයට ඇතුල් වුණේ. ඉතින් මාරම ලස්සනයි මේ වගේ ගස් අතර මේ වගේ හිම වැටිලා තියෙනවා දකිද්දී. ඉතින් අපි හැමෝම ඉවසිල්ලක් නැතුව තමයි දැන් ඉන්නේ. ඉක්මනට හිම තියෙන තැනට ගිහිල්ලා වාහනේ නතර කරනකම්. අද ඉරිදා දවසක් නිසා ගොඩාක් සෙනග ඇවිල්ලා ඉන්නවා එට්නගිනි කන්ද බලන්න. මේ නතර කරලා තියෙන වාහන ඔක්කොම එට්න කන්දට ආපු වාහන. ඉතින් ඔන්න මේ විදිහට ඇවිල්ලා අපි කොහොම හරි කන්ද උඩටම ආවා. ඉතින් අපි කන්දට ආව ගමන්ම කරේ සීතට අඳින ඇඳුම් වලට මාරු වෙලා ළමයින්ටත් ඒ ඇඳුම් අඳගෙන ඊට පස්සේ තමයි සෙල්ලම් කරන්න ගියේ. ඉතින් මෙතන මාරම සීතලක් තියෙන්නේ. ඒ වගේම අද හොඳටම හුළඟ. ඉතින් අපි කොච්චර හොඳට ඇඳුම් ඇඳලා ග්ලව්ස් දාලා මේස් දාලා හිටියත් ටික වෙලාවක් යද්දී මාරම අමාරුයි මේ සීත දරා ගන්න. ඒ තරමට ගොඩාක් සීතලයි. ඒ වගේම ඉතින් හොඳටම හුළං තිබුණ වෙලාවක් මේක. සීතලත් එක්ක හුළඟත් වැඩි නිසා ගොඩාක් අමාරුයි ටික වෙලාවක් යද්දි මෙතන ඉන්න. ඒත් ළමයින්ට නම් ඒක කිසිම ගාණක් උන්නේ නැහැ. යාලට සෙල්ලම් කරන්නම තමයි ඕන වෙලා තිබුණේ. අපි හැමෝම පැයක් විතර සෙල්ලම් කරා මෙතන. ඊට පස්සේ ළමයි ස්නෝමෑන් හැදුවා.
තමයි අපිට සීත වැඩිපුරම දැනුනේ. ඒත් ඉතින් ළමයින්ට නම් ඒක කිසිම ගාණක් නැහැ. ඔන්න ඉතින් හිම ගොඩේ සෙල්ලම් කරලා තව ගෙදරත් අරගෙන යන්න ලෑස්තිය. මෙයාට දැන් මේක තියලා ඉන්න කිව්වා කියලා තරහ ගිහිල්ලා තමයි ඉන්නේ. අපි හිම කන්දේ තව ටිකක් පහළට ඇවිල්ලා ලස්සන වත්තක තමයි නතර වුනේ. එතන ඉඳලා අපේ කට්ටිය ඉතින් බාබකියු එකක් දාලා දැන් ඉතින් සීතලේ ඉඳලා හැමෝටම බඩගිනි. ඒ නිසා අපි මේ කෑම කන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් හවස් වෙද්දී ළමයින්ට සීතලකුත් ආව නිසා අපි මෙතන ගිනි ගොඩක් ගහන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් අපේ ළමයි මේ වත්ත පුරාම ඇවිදලා එයාලා දර කෝටු එකතු කරන් ඇවිල්ලා හරිම ආසාවෙන් තමයි මේ දේවල් කරේ. ඉතින් මේ ඉරිදා දවසේ ලොකු පොඩි හැමෝම ගොඩක් විනෝද වෙලා අපි සින්දු කියලා මේ වගේ තමයි අපේ මේ ලස්සන ගමන අවසන් වුණේ. ඉතින් ළමයින්ට හෙට ඉස්කෝලේ යන්නත් තියෙන නිසා අපි ටිකක් රැ වෙද්දී ආයෙම ගෙවල් වලට පිටත් වුණා. ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි මගේ වීඩියෝ එකත් එක්ක රැඳිලා හිටියට. තවත් දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ආයෙමත් අපි හම්බ වෙමු. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.